මේ ඕගොල්ලෝ මේ අර බයියා කියන අර මගේ සහෝදරයට ඕගොල්ලෝ මොනවත් හිතට දෙන්න වචනයක් කියන්න එපා. ඒ මනුස්සයා අහිංසක විදිහට YouTube channel එකක් කරන් ඉන්න මනුස්සයෙ ඉන්නේ. ඕගොල්ලෝ එහෙම කියන්න එපා. මේ හරිද? බයියා කියන වගේ ලොකෝ අයියා සහෝදරයාට ඕගොල්ලෝ අපහාස කරලා හිතට දෙවන්න අවශ්‍ය නැහැ ඕගොල්ලෝ. හරිද? තමුන්ගේ අධ්‍යාශයෙන් අහලා බලන්න තමුන් මේ කරන වැඩේ හරිද නැද්ද කියලා. තමුන්ගේ අධ්‍යාශයෙන් අහන්න. හරිද? මේ රට නිරාකරණය වෙන එක හරිද? මේ ළමයින්ට මේ කරන දේවල් හරිද? එතකොට ළමයින්ට අසහනකම් වෙනවද නැද්ද? වෙනවා. අර අම්මා කෙනෙක් දාලා තිබුණා මට මතකයි. එයාගේ දුවගේ ඔළුව ගෙඩි ගහන කියලා අර මොන්ටිසෝරි ටීචර් කෙනෙක් කියලා තියෙනවා. ඕක එච්චර ගාණක් නෑ කියලා. ඉතින් බලන්න කොච්චර විශ්වාසයෙන් දෙමාපියෝ තමුන්ගේ දරුවන්ව මේ පාසල් යවන්නේ නේද? ඒ බලාගන්නේ කියලානේ ගුරුවරු. එතකොට එහෙම බලාගන්න නැත්නම් මොකක්ද ඇති වැඩි? එතකොට වැඩක් නෑ එහෙම. එහෙම කරන්න එපා. එහෙම බලාගන්න එපා නේද? මොකද දෙමාපියෝ ආරක්ෂා කරනවා වගේ මේ ගුරුවරු ළමයි ආරක්ෂා කරනවා නම් හරිනේ. ඔය ළමයි නොමග යන්නෙත් ඉතින් ගුරුවරුන්ගේ වැරදි තමයි. ඉතින් මා වැරදි කියලා කියන්නේ නැහැ නේ. අපහාස කරන්නේ. අපි කියන්නේ ගුරුවරුන්ගේ පොඩි අතපසු වීම පොඩි වැරදි. ඒවා හදා ගන්න ඕනේ. එච්චරයි. ළමයින්ට ඔය අවවාද කරාට කමන්න දඩුවම් කරන්න ඕනේ නැහැ ඉතින්. මොකද දඩුවම් කරන්නේ? එහෙම දඩුවම් කරා කියලා වැඩක් නැහැ. එතකොට වෙන්නේ අර ගුරුවරයෙක්ව වයිට බන ගන්න එක. ඔන්නෝකයි වෙන්නේ. හරිද? ඕගොල්ලන්ට මේ තේරෙන්නේ නැහැ. මේ කොච්චර කිව්වත් හරිද? ඇත්තටම ඕගොල්ලන්ට මේ කියන එක හොඳයි නේ. හැබැයි මගේ කාලය නහත් වෙන එකයි වෙන්නේ නිකන්. මේ I waste my time. ඉතින් යන්න එක මං කියන්නේ ඕගොල්ලන්ට මේ අන්න එක ඉස්සෙල්ලා මේ තමුන් හෙදලා ඉන්න ඕනේ අනුන් හදන්න. අර කේමනක් තියෙන්නේ. ඔවා අදනු පරාට තමා සම්මති පීඨාසටි ඒකෙන් තමුන්ගේ ජීවිතය හදාගෙන ඉන්න ඕන අනිත් අයට ඇඩ්වයිස් දෙන්න උපදෙස් දෙන්න. හරිද? එහෙම නැතුව මේ අනිත් අයට උපදෙස් දෙන්න ඕනේ. චරිත බූරුවෙක් නෙමෙයි චරිත හොඳ බුද්ධිමත් මිනිස්සෙක්. බූරුව තමයි අනුර කුමාර. හරිද? අනුර තමයි බූරුව කියන්නේ. හරිද? නැත්තම් ඉතින් අර පුංචාව බැඳගත්ත කියන නිවුස් එක තියෙනවා කොහොමද? අය දන්නවද මං එහෙම කියන්නේ මේ ඇත්ත කතාව. හරිද? ඇත්තට මේ කොහොමත් චරිත අපේ බුදුහාමුදුරු වෙනවා බය වෙන්න එපා. මේ චරිත කියන්නේ බුදු කෙනෙක් වගේ වටේට මිනිස්සෙක්. අන්න එයා තමයි එක ගන්න ඕනේ. අපිට ඔය අනුර කුමාර මරුවත් අපිට කමන්නේ නැහැ. මොකද අනුර කුමාර කියන්නේ යක්ෂි බලන්නකො මොන හැටි. අනුර කුමාර කියන්නේ අර හදහම් මාමා කියන වගේ සාදිගත්ත මොකද්ද කොවේනිටයි අර ගෝඨාභය